අයිබෝවන් යාළුවනේ අද අපි කතා කරන්නේ ඇන්ටිබයොටික් එහෙමත් නැත්නම් ප්‍රතිජීවක ඖෂධ වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඇතිවිය හැකි අනතුරු ගැනයි. වෛද්‍ය උපදේශයකින් තොරව ඇන්ටිබයොටික් භාවිතා කිරීම සුදුසුම නෑ. සාමාන්‍ය සෙම් ප්‍රතික්ෂාව සාමාන්‍ය වෛරස් රෝගවලදී ඇන්ටිබයොටික් අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒ වගේම තමයි යාළුවනේ බෙහෙත් කෝස් එක සම්පූර්ණ නොකර මැදින් නවත්තන එක භයානකයි. ලෙඩේ අඩු වුණා කියලා බෙහෙත් නවත්තද්දී සමහර බැක්ටීරියා ජීවත් වෙලා ඉන්න පුළුවන්. මෙලෙස වැරදි ලෙස ඖෂධ භාවිතා කිරීමේදී ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට් කියන තත්ත්වය ඇති වෙන්නත් පුළුවන්. එවිට අනාගතයේදී එම බෙහෙත් බැක්ටීරියා වලට බල නොපාන්න ගොඩක් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ ඇන්ටිබයොටික් භාවිතයේදී සමහර අයට වමනය, පාචනය විවිධ අසාත්මිකතාත් ඇතිවිය හැකියි. එම නිසා ඇන්ටිබයොටික් භාවිතා කරන සෑම අවස්ථාවකදීම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පුරුදු වෙන්න. බෙහෙත් කෝස් එක සම්පූර්ණ කරන්න. ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කරගන්න. මෙවැනි තොරතුරු දැන ගැනීමට පියුමි විත් පාමා මගේ YouTube channel එක subscribe කරන්න කියලා ඉතා ආදරයෙන් මං ඔයාලගෙන් ඉල්ලනවා. Thank you.